ෆ්‍රයිඩේ නයිට් එක හැපනින් කරගන්න පුළුවන් තැනකට තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. මේ අලියා ලෝන්ච් පබ් කොළඹ. මල්ලි මොනවා? මාරු. අතරම හොත් එක හයි. මාරයි. වැලන්ටයින් නම් වැලන්ටයින් මල්ලි කතා දෙකක් නෑ. ඒ වාරු. සතියක් ස්ට්‍රෙස් එකේ ඉඳලා වීකෙන්ඩ් එක චිල් එකේ ගත කරන්න හොයපු ඔයාට තමයි මේ වීඩියෝ එක. කොළඹ ජොබ් කරන ගොඩක් අය මෙතනට ඇවිල්ලා තමයි තමන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මෙතන ඇවිල්ලා. මෙතන තියෙන මීල් එකක් try කරලා DJ එකේ පොඩක් dance එකක් දාලා යන තැනක් තමයි මේ අලියා ලෝන්ච් පබ් එක. ඉතින් අද අපි ආවේ ඒක එක්ස්පීරියන්ස් කරලා ඔයාලට කියන්න මෙතන කොච්චර හොඳ තැනක්ද කියලා. එහෙනම් අපි බලමු මෙතන කැම තියෙන්නේ මොනවද, මෙතන ඩ්‍රින්ක්ස් තියෙන්නේ මොනවද, ඒ හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. එන්න අපි මේ කොක්ටේල් එක ආවා. මේක පොඩ්ඩක් ටේස්ට් එක තියෙනවා කියලා කිව්වා අපි try කරලා බලමු. මාරු. මේ අපි ඉන්නේ පබ් එකේ එළියේ මේ ඒරියා එකේ ලොකු crowd එකක් ඉන්නවා. සාමාන්‍යයෙන් අද ෆ්‍රයිඩේ නයිට් එක ඉතින් ඔන්න chill එකේ ඉඳලා යන්න තමයි මෙතන ගොඩක් crowd එක ඉන්නේ. ඇතුලේ තියෙනවා බා ඒරියා එක. බලන්න පුළුවන් අපිට තව පොඩි බැම්බෝ බිරියානි එකක් try කරන්න තියෙනවා. අපි ඒවා ඔක්කොම එක්ක ඇතුලට ගිහලා බලමු තව ෂොට් එකේ. මෙතන තියෙන්නේ මේ හරි මොකද වයිප් එකක්. ඉතින් මේ වයිප් එක ගන්න නම් ඔයා අනිවාර්යෙන්ම එන්න ඕනේ දැනක් තමයි මේ අලියා පබ් එක. ඒ කියන්නේ දැන් කරම කොළඹ ගොඩක් කොළඹ ඉන්නේ එක්ක ගමකින් ආපු දොරකින් ඇවිල්ලා නැවතිලා ඉන්න එහෙම පිරිස වැඩිනේ මේ කොළඹ. ඒ කියන්නේ ජොබ් කරන්න ඇවිල්ලා ඒ ජොබ් එකේ ස්ට්‍රෙස් එකත් එක්ක ඒ ගෙවන ලයිෆ් එක හරි බෙස්ට් ලයිෆ් එකක්. ඒ ලයිෆ් එකට මේ ෆ්‍රයිඩේ නයිට් එක මේ වගේ තැනක් තියෙනවා කියන්නේ හරි වටිනවා. ඉතින් මේ කොළඹ ඔෆිස් ටික වටේට තියෙන තැනක බයික් එන්න පුළුවන් දුරක ඒ වගේ තැනකට එනවා කියන්නේ මේ ඔළුවට හරි නිදහසක්. ඔය අනිවාර්යෙන් ගන්න ඕනේ. අනිවාර්යෙන් පින්න ඕනේ කරක්. ඔන්න අපේ ඒ දෙකක් ආවා. චිකන් පොත්තු එකයි ඩෙවිල් චිකන් එකයි. බර්ගර් එකක් ඕඩර් කරා. තාම ඒක නෑ. අපි මේක try කරලා බලමු මේ කොහොමද රස කියලා. Right. අතරම නසාරි. අපි කොක්වත් try කරලා බලමු. මේක ඔයා කියන්නේ කොහොමද? Asal. අතරම රසයි මාරයි. Ayan na. අතරම හොත් එක හයි. මාරයි. දැන් මෙතන කැම ටික නම් අපි ඉවර කළා. ඉතින් අපි යමු බැම්බෝ බිරියානි එකක් තියෙනවා මේගොල්ලෝගේ. ඒක try කරලා බලන්න. මේ කැම් ටික නම් ඇත්තටම හරිම රසයි. අපි බලමු බැම්බෝ බිරියානි එකත් කොහොම රසයිද කියලා. ඔන්න අපි බැම්බෝ බිරියානි එක try කරන්න තමයි ඇතුළට ආවේ. මේක අර මම කිව්ව බා ඒරියා එක. මෙතන ලස්සන බා ඒරියා එකක් තියෙනවා. අපි මේ ඉන්නේ මේගොල්ලොන්ගේ රසම රස බැම්බෝ බිරියානි එක එනකන් ඉතින් අපිට ආපු ගමන්ම කිව්වේ ස්පෙෂල්ම මේගොල්ලන්ගේ බැම්බෝ බිරියානි එක. මේ ඉන්නේ රසම රස බැම්බෝ බිරියානි එක එනකන් අපි ආපුවම බලමු කොහොමද මේක try කරලා රස කොහොමද කියලා. ඉතින් ඔන්න එළියේ තිබ්බ කැම ටික ඔක්කොම නම් උතුම රසක්. ඔරු කියන්න ඕනේ ඇත්තටම මාරම රසයි. අපි බලමු දැන් මේගොල්ලන්ගේ ස්පෙෂල් බැම්බෝ බිරියානි එක කොහොමද කියලා.
එහෙනම් ඔන්න මේක තමයි අලියා ලෝන්ච් පබ් එකේ ස්පෙෂල් බැම්බෝ බිරියානි එක. try කරලා බලමු. බලමු කොහොමද රස කියලා. සුවඳ නම් එනවා. රසත් ඒ වගේම ඇති. රසයි. සෝස් එකකුත් තියෙනවා. ඒක මාර රසයි. ඔන්න try කරන්න යන්නේ අලියා ලෝන්ච් පබ් එකේ රසම රස බැම්බෝ බිරියානි. ඒක ස්පෙෂල් බැම්බෝ බිරියානි එකක් තමයි. පුදුම රසක් තියෙන අර කෑම වගේම මේකත් මාරම රහයි. අනිවාර්යෙන්ම try කරන්න ඕන මේ එකක් තමයි. එහෙනම් මෙන්න මේ බැම්බෝ බිරියානි එක අනිවාර්යෙන්ම ඇවිල්ලා ෆ්‍රයිඩේ නයිට් එක chill වෙන්න බලාගෙන ඇවිල්ලා එළිය DJ එක තියෙනවා. එතකොට මෙතන ලස්සන vibe එකක් තියෙනවා. මේ ඔක්කොම එක කොළඹ ටවුන් එකේ තියෙන මුත්තම රෙකමන්ඩ් කරන්න පුළුවන් පබ් එකක් තමයි මේ අලියා ලෝන්ච් පබ් එක. එහෙනම් අපි try කරමු. එහෙනම් ඔන්න හැපනින් ෆ්‍රයිඩේ නයිට් එකක් හොයන ඔයාට highly recommend කරන්න පුළුවන් තැනක් තමයි අද අපි වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේ අලියා ලෝන්ච් පබ් කොළඹ. ඉතින් එහෙනම් ඔයා එන්න ඕන තැනක් තමයි මේක. එහෙනම් අලුත් vlog එකකින් වෙනකම් පරිස්සමින් ඉන්න.